මම හරි කැමති වචනයක් තමයි සර්ගෙන් පිට වෙන ශිෂ්‍යත්වයේ පාස් වෙන්නේ කාද ඒක මම වෙන්න ඕනේ කියන එක. ළමයි ලියන අතර අපි ශිෂ්‍යත්වය ලිව්වා. මටත් ලකුණු 65ක් විතර තිබ්බා. ඉතින් හරි හොඳ වැඩසටහනක්. ඒ පිළිබඳව ඇත්තටම සතුටු වෙනවා. ඔන්ලයින් ක්ලාස් වලටත් අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම අද ගොඩක් හොඳයි. මේ දරුවන්ට ගොඩක් වැදගත් දේවල් කියලා දුන්නා. දෙමව්පියන්ටත් ගොඩක් වැදගත් ඇත්තටම මේ සාකච්ඡාව. සාර්ථකයි මේ හරිම සතුටුයි ඉතින් මේ වගේ වැඩසටහනක් කරපු එක ගැන දරුවන්ගේ අනාගතය ගැන හිතලා එයාලට අලුත් රුකුලක් වුණා මේ ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න මේ ශිෂ්‍යත්ව විභාගෙට ඉතින් ලොකු රුකුලක් මේක හරිම සතුටුයි හැබැයි අත්අඩංගුවේ ප්‍රශ්නේ අපි අල්ලන ටයිම් වලදී හිතන්න ඕනේ කොච්චරවන්න අත්අඩංගුව පස්සේ යවන්න එපා ඉතින් ඒක පස්සේ යවන්න සංකල්ප එක්සෑම් කරේ සර්ගේ සර්ට කතා කරලා යන්න ආවේ. මේ මල්ලිත් ඉන්නවා අද එන්න බැරි වුණා. ඇත්තටම සර් ගොඩක් හොඳයි. එයා 3 වසරේ ඉඳන් සර්ගේ ක්ලාස් එන්නේ. ශිෂ්‍යත්වය පාස් වුණා. ළමයිට ඇත්තටම ශිෂ්‍යත්වයටත් වඩා ළමයිගේ එයාලගේ ආකල්ප වර්ධනය කරගන්න මේ කරන මෙහෙට ඇත්තටම අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ දෙමාපිය හැටියට. මේකට අපි එතුමාට ඇත්තටම විශේෂ ස්තුතියක් පුද කරනවා මේ පුහුණුවකද අපේ ළමයිට මේ කරපු උපකාරයට ස්තුතියි.